අයිබෝවන් හැමෝටම චන්දිමා ෆර්නෑන්ඩෝ පේජ් එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අදත් හිතුවා ඔයාලත් එක්ක පුංචි ගණිත ගැටලුවක් විසඳන්න. අපි බලමු මොකක්ද කියලා. මේ තියෙන ත්‍රිකෝණයකට පාද 3ක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ 3ක් තියෙනවා. මෙතන මම දීලා තියෙනවා එක අභ්‍යන්තර කෝණයක් අංශක x අනිත් අභ්‍යන්තර කෝණයේ අංශක 70යි අනිත් අභ්‍යන්තර කෝණයේ අංශක 50යි. එහෙනම් අපි බලමු x කියලා දක්වා තියෙන කෝණයේ අගය හොයන්නේ කොහොමද කියලා. බලන්න මේ වගේ ගණිත ගැටලු ප්‍රශ්න පත්‍ර වල දැකලා ඇති. හරි. මේ ගැටලුව විසඳන්න කලින් අපි මුලින්ම දැනගන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක කීයද කියලා. ත්‍රිකෝණයක තියෙන අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. එහෙනම් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අංශක x එකතු කිරීම අංශක 70 එකතු කිරීම අංශක 50 සමානයි අංශක 180ක් වෙනවා. එතකොට මෙතන අංශක x ට 70යි 50 එකතු කරාම අංශක 120යි සමානයි අංශක 180යි. එහෙනම් අපිට ඊළඟට පුළුවන් ධන අංශක 120 එහා පැත්තට දාන්න. එතකොට ඍණ අංශක 120ක් වෙලා යනවා. එහෙනම් x සමානයි 180 වෙන් 120ක් අඩු කරාම අංශක 60යි. එහෙනම් මෙන්න මේ x වලින් දක්වා තියෙන කෝණයේ අගය අංශක 60ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. මේක අපිට හිතලා හදන්නත් පුළුවන්. අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. මෙතන දැනටමත් කෝණ දෙකක් දීලා තියෙනවා. එක කෝණයක් අංශක 70යි එක කෝණයක් අංශක 50යි. 70යි 50 එකතු කරාම අංශක 120යි. එතකොට 180යිනේ කෝණ තුනේ එකතුව. 180 වෙන් 120ක් අඩු කරාම x වල උත්තරේ අංශක 60යි කියලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ x වල පිළිතුරු සොයන නිවැරදි ආකාරය. එහෙනම් අදත් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.